අයිබෝවත් රුපියල් 20000කින් පටන් ගන්න පුළුවන් ව්‍යාපාර අදහසක්. තාපනේ එල්ලගේ තිබ්බ එක හරියටම හරි. ටියක් ඇහුවම නිකන් ප්‍රක්ටිකරි නෑ වගේ දෝ කියරත් හිතෙනවා නේද. රුපියල් 20000කින් පටන් ගන්න පුළුවන් ව්‍යාපාරයක් කිව්වම මොනවද? ඉතින් මේ විදිහට රුපියල් 20000කින් රුපියල් 30000කින් ආරම්භ කරගෙන අපිට යන්න පුළුවන් ව්‍යාපාර අදහස් කිහිපයක් ගැන මම ඔයාලට ඉදිරි වීඩියෝස් වලනොත් තව අරන් එන්න බලාපොරොත්තු වෙනවා. අදේ ගමනේ වීඩියෝස් වල පළවෙනි වීඩියෝ එක තමයි අද එක ව්‍යාපාරික අදහසක් ගැන මම කතා කරනවා මුල සිට සරලවම. මොකද්ද මේ ව්‍යාපාරික අවස්ථාව? ව්‍යාපාරික අදහස මේක තමයි මොබයිල් කා ක්ලීනින්. ඒ කියන්නේ ජංගම දෙකට කියන්නේ මොබයිල් කා ක්ලීනින්. කියන්නේ කාර් ක්ලීන් කරන එක. හරිද? කා සර්විස් එකක් නැතුව කායක ගාවට ගිහිල්ලා කායක ක්ලීන් කරන එක. මේක හුවට පස්සේ නිකන් මදි පුංචිකමක් වගේ කියලා හිතන්න එපා. මේක අපි ව්‍යාපාර අදහසක් විදිහට දකිමු සහ එතනින් ඒක හිතාගෙන අපි මේක ගැන කතා කරමු. මොකද දැන් කායක ක්ලීන් කරලා ගියොත් පස්සේ ලංකාවේ අය ඇතම් අයගේ අදහස එන්නේ එච්චර නිකන් පහත් වැඩක් වගේ එකක් කියලා නෑ. එහෙම එකක් නැහැ. ව්‍යාපාරික අවස්ථාවක් පිටරටවල හොඳට හොයලා බලන්න. හොඳ කා ක්ලීනර්ස්ලා ඉන්නවා හයිස් පේමන්ට් කරන. ඒ කියන්නේ ලොකු සැලරිස් ගන්න සහ ලොකු ඉන්කම් වලට යන කා ක්ලීනර්ස්ලා ඉන්නවා. සහ මම දැකලා තියෙනවා ගොඩක් ධනවතුන්ගේ වාහන එයාලා කැමති කාවොශ්යකට ගිහිල්ලා පෝෂ් කරගන්න නෙමේ පර්සනලි යාට කියලා කායක වොෂ් කරන කෙනෙක්ව රෙන් කරලා හය කරලා එයත් එක්ක එයාට ඒ ජොබ් එක පවරලා ලොකු පේමන්ට් එකකුත් යාට දීලා කරගන්න තමයි මම දැකලා තියෙනවා එහෙම අය. හරිද? රයිට්. මේකෙදී මේ ව්‍යාපාර මේ බිස්නස් අයිඩියා ගැන කතා කරනකොට මම මේකේ මුල්ල ඉඳන්ම ඔයාට අවසාන වෙනකම්ම මාර්කටිං වෙනකම්ම කියලා කතා කරනවා. සහ මේකට අදාළ ඇඩ්වාන්ස් බිස්නස් ප්ලෑන් එකක් ප්ලෑන්ක් මං හදලා තින ප්ලෑන් එක මගේ ටෙලිග්‍රම් චනල එක දාන්න මේ YouTube වීඩියෝගේ යට ටෙලිග්‍රම් චනල එක ලින්ක් එක තියෙනවා. ඒ ලින්ක් එකකින් එන්න ඇවිල්ලා ඒ බිස්නස් ප්ලෑන් එක ඩවුන්ලෝඩ් කරගන්න වාට පුළුවන්. ඇඩ්වාන්ස් ප්ලෑන් එකක් වාට A to Z මේ ව්‍යාපාරයේ තියෙන බාධක කම්කටොළු සියලුම දේවල් ඇතුළත් කරලා මම මේ ප්ලෑන් එක හදලා තියෙන්නේ. වාට ඒක ඇවිල්ලා බලන්න පුළුවන්. හරිද? රයිට්. අපි අද මේ කතා කරන මොබයිල් කාර් ක්ලීනින් කියන්නේ කාරයන්ගේ ගනුදනුකරුවන්ගේ ලොකේෂන් එකට ගිහිල්ලා ස්ථානයට ගිහිල්ලා වාහන පිරිසිදු කිරීමේ සේවාව. හරිද? මේකෙදි අපිට ලෝ කැපිටල් එකක් කියන්නේ සහ හයි ඩිමාන්ඩ් දින ව්‍යාපාරයක්. ලංකාවේ ඇතුලේ කා ක්ලීනර්ස්ලා ඒ කියන්නේ මොබයිල් කා ක්ලීනර්ස්ලා මට මේ වචනේට කියන්න බෑ පැටලෙනවා. ඒක ළඟින් යන හින්දා මම මෙහෙම කියන ජංගම කාර් පිරිසිදු කරන්න. හරිද? ජංගම කාර් පිරිසිදු කරන්න ලංකාවේ අඩුයි. ඉන්නේ කියන්නේ කාර් වොෂ් කරන තැන්වල යදාල් ලොකේෂන් එකට අපි වාහනය ගිහිල්ලා සායි කරන් ගිහිල්ලා වොෂ් කරගෙන එනවා මිසක් ඒ කායක වොෂ් කරන්න යන විනාඩි 40ක්ද පැයක් වෙන්න පුළුවන්. ඒ ටයිම් එක එතන ගෙවලා කායක වොෂ් කරගෙන එන සිස්ටම් එකක් තමයි ලංකාවේ දුල ගොඩක්ම තියෙන්නේ. එතකොට ලංකාවේ මෙහෙම කායක තියෙන තැනට ගිහිල්ලා කායක වොෂ් කරනවා ගොඩක් අඩුයි. එහෙම නැතුව සමහර මිනිස්සු කරන්නේ තමන්ම ගෙදර වාහනේ හොද ගන්න එක. ඒ නිසා බම් පොඩ්ඩක් දාලා එහෙම හොද ගන්න අය තමයි ගොඩක් ඉන්නේ. එහෙම නැත්නම් ප්‍රොෆෙෂනල් විදිහට කාර් ක්ලීනර්ස්ලා කායක ළඟට ගිහිල්ලා වොෂ් කරන අය අඩුයි. ඉන්න ඇති සෑහෙන අඩුයි. හරිද? එතකොට මේකට අපිට ලෝ කැපිටල් එකකින් පටන් ගන්න පුළුවන් සහ හයි ඩිමාන්ඩ් එකක් තියෙනවා. හයි ප්‍රොෆිට් වලට යන්න පුළුවන් බිස්නස් එකක්. හරිද? රයිට්. මේ ව්‍යාපාරයේ වාසි ගැන කතා කරනකොට අපිට ෂොප් එකක් රෙන්ට් කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ලොකේෂන් එකකට අපි සර්විස් එක දෙන්න අනාගතයේදී අපිට ඒක ස්ටාර්ට් කරන්න පුළුවන්. හැබැයි මේක ලෝ බජට් එකකින් අපි පටන් ගන්න ව්‍යාපාරයක් ඉඳලා අපිට මේකෙදි එක ලොකේෂන් එකක් ඕනේ නැහැ. ඒ කියන්නේ මේ බිස්නස් එක ආරම්භ කරන්න මෙන්න මේ වගේ තැනක් මට තියෙන්න ඕනි කියලා නැහැ.
හරිද ඔයා යන්නේ වගේ ලොකේෂන්ස් තියෙන ගරුදුරු කාරයන් ගන්දරකරුවන්ගේ ලොකේෂන් වලම තමයි හරිද ඊට පස්සේ වෝට විදුලි බිල් ඒවන්න හැ දැන් අපි සාමාන්‍යයෙන් පිසිකලි ගත්තර පස්සේ බිස්නසක ස්ටාර්ට් කරනකොට මොක්හරි බිල්ඩින්න එක අපිට බිල්ඩින්න එකේ වෝට වතුර බිල් ගෙවන්න වෙනවා ඊට පස්සේ කරන් බිල් ගෙවන්න වෙනවා ඔය වගේ පස රෙන්ට් එක ගෙවන්න වෙනවා ඕවත් එක්ක ඒ ස්ටීර්ම වියදම් මේ බිස්නොස් එකේදී නැති වෙනවා අඩු වෙනවා එහෙම කිසිම වියදමක් නැහැ තියෙන්නේ ට්‍රැවලින් කොස්ට් එකක් සහ අපිට උමනා කරන බඩු බාහිරාදිය ගන්න වියදම විතරයි හරිද ඊට පස්සේ කස්ටමර් ලොකේෂන් එකට අපිට කෙලින්ම යන්න පුළුවන් ඒක තමයි ඊළඟ වාසිය ආරම්භක මුදල ගැන ගත්තට පස්සේ මම ටප්නේල් එකේ දාලා තිබ්බා මේක මම කැල්කියුලේට් කරලා ගණනය කළා ඔයාලට පෙන්නනවා ඊට පස්සේ මේක අපේ ආරම්භක මුදල රුපියල් 20000යි මේක හරියට වියදම් කළොත් අපිට මේක ලාභදායී ව්‍යාපාරයක් විදියට පත් කරගන්න පුළුවන් හරිද රයිට් ඊට පස්සේ අපි ටාගට් මාකට් එක ගත්තට පස්සේ මේ බිස්නස් එකේදී අපිට පුළුවන් ප්‍රයිවට් කා ඕනර්ස්ලා ඒ කියන්නේ කා ඕනර්ස්ලා සල්ලි තියෙන මිනිස්සු කාර් තියෙන සල්ලි තියෙන මිනිස්සු බිසි මිනිස්සු ඊටසේ ඔෆිස් එම්ප්ලොයිස්ලා ඒ කියන්නේ ඔෆිස් යන උදේ ගිහලා හවස එන කා එකක් හොදගෙන ටයිම් එකක් ඊට පස්සේ සර්විස් සෙන්ටර් එකට යන්න ටයිම් එකක් නැති මිනිස්සු ඕන තරම් ඉන්න ඔෆිස් යන මිනිස්සු හරිද අපිට යාළුවා ටාගට් කරන්න පුළුවන් ඊට පස්සේ හෝම් ඕනර්ස්ලා ඒ කියන්නේ ගෙදර ඉන්න අපි හිතමු කාන්තාවක් වෙන්න පුළුවන් එහෙම ඒ කියන්නේ ආසර්විස් එකට ගිහිල්ලා වොෂ් කරන්න කැමති එහෙම අය වෙන්න පුළුවන් එහෙම ගොඩක් ලංකාවේ ඕන තරම් ඉන්න හරිද ඊට පස්සේ මේක නම් ටිකක් ප්‍රායෝගිකව මදින්න පුළුවන් ත්‍රී වීල් ප්ලස් වෑන් ඕනර්ස්ලා මොකද ත්‍රී වීල් ඕනර්ස්ලා ඒ වගේ වෑන් නම් ගැටලුවක් දැන් ත්‍රී වීල් ඕනර්ස්ලා බයික් ඕනර්ස්ලා එහෙමනම් තමන්ගේ වාහනේ තමන්ම හොද ගන්න වගේ තත්ත්වවලින් වෑන් ඕනර්ස්ලා නම් ගැටලුවක් නෑ අපි try කරන්න පුළුවන් හරිද ඊට පස්සේ apartment ගන්න පුළුවන් අපිට car rental ගැන car rent කරන තැන්වලට යන්න පුළුවන් ඒ තැන්වල තියෙන rent කරන car අපිට wash කරන්න request කරන්න පුළුවන් අපි ප්‍රොෆෙෂනල් විදියට මේ කතාව කරගෙන යනවා නම් මේ ගනුදෙනු කරගෙන යනවා නම් අපිට කරගන්න පුළුවන් හරිද රයිට් ඊට පස්සේ අපේ සේවා ප්‍රදේශය ඒ කියන්නේ අපි ටාගට් කරන ලොකේෂන් එක කෙලිම ඔයාට ඔයාගේ ටවුන් එක වෙන්න පුළුවන් ඔයාගේ ගම වෙන්න පුළුවන් තැන්වලට ආසන්නම ගම නගරය වෙන්න පුළුවන් ටවුන් ඒරියාවල දැස්සේ ඔෆිස් කොම්ප්ලෙක්ස් තියෙනවා ඒවා try කරන්න පුළුවන් දැස්සේ සේවා වර්ග ඒ කියන්නේ ඔයා දැන් කායක පොෂ් කරනවා කියලා කායක වොෂ් කරනවා කිව්වට හරියන්නේ නැහැ වොෂ් කරන එකේ තියෙනවා කැටගරිස් බොඩි වොෂ් එකක්ද ග්ලාස් ක්ලීනින් කරනවද ඊට ටයර් ක්ලීනින් කරනවද වැක්ස් කරනවද අර එහෙම කියන්නේ තමන් කරන මේ කාර් වොෂ් කියන බිස්නස් එකේ විවිධ කැටගරිස් හදාගෙන ඒ සේවා වර්ග ටිකක් හදාගන්න ඕනේ හරිද රයිට් ඊට පස්සේ දැන් අපි ඔය කලින් කතා කරේ බාහිර ඒවානේ ඒ කියන්නේ බොඩි වොෂ් එක ග්ලාස් ක්ලීනින් එක ටයර් එකත් ඒ කියන්නේ බාහිර ඒවානේ වැක්ස් කරනවා නම් ඒත් බාහිර හරිද ඒකට කායක ඇතුලේ ගත්තට පස්සේ ඉන්ටීරියර් ගත්තට පස්සේ ෂීට්ස් ක්ලීන් කරන්න පුළුවන් ඩෑෂ්බෝඩ් එක ක්ලීන් කරන්න පුළුවන් වැකියුම් ක්ලීන් කරන්න පුළුවන් පර්ෆියුම් ස්ප්‍රේ කරන්න පුළුවන් ඔය තමයි වාට කරන්න පුළුවන් සේවාවන් හරිද බාහිර සහ අභ්‍යන්තරේ ඊට පස්සේ වාට මේක පැකේජස් විදියට හදාගන්නවා නම් මේකේ ෆුල් පැකේජ් එකක් වාට හදාගන්න පුළුවන් ඉන්ටීරියර් එක්ස්ටීරියර් ඒ කියන්නේ බාහිර සහ අභ්‍යන්තර ඔය දෙකම එකතු කරලා එක පැකේජ් එකක් හදාගන්න පුළුවන් තේරුණා නැත්නම් ඉන්ටීරියර් විතරක් හදාගන්න පුළුවන් එක්ස්ටීරියර් විතරක් හදාගන්න පුළුවන් ඔය දෙක පැකේජස් වාට හදාගන්න පුළුවන් ඔයා මේ විදිහට ෆුල් පැකේජ් එකක් දුන්නාට පස්සේ කස්ටමර්ගේ සර්ටිෆිකේෂන් එක සැටිස්ෆිකේෂන් එක වැඩි ඊට පස්සේ ඔයාට ඒක ප්‍රොෆෙෂනලිවා කස්ටමර්ට ඒ ෆුල් පැකේජ් එක දෙනකොට සහ ඔයාට හොඳ හයි ප්‍රයිස් එකකුත් ටාගට් කරගන්න පුළුවන් හරිද රයිට් ඊට පස්සේ මේකට අවශ්‍ය කරන උපකරණ සාමාන්‍යයෙන් low cost basic equipments වලින් ආරම්භ කරන්න පුළුවන් ඒ කියන්නේ අටු මුදලක් වැය වෙන low cost එකක් කියන basic equipments මුලින්ම අපිට ස්ටාර්ට් එක විදිහට මේකේ පාවිච්චි කරන්න පුළුවන් හරිද රයිට් ඊට පස්සේ අපිට උමනා කරන දේවල් ටික දැන් අපි ලෝ බජට් එකකින් ගන්නවා නම් අපිට උමනා කරන්නේ මොනවද මුලින්ම අපිට වෝට බකට් සෝනි පයිප් සෝනි සාමාන්‍යයෙන් වෝට බකට්ස් දෙකක් ඊටසේ වෝට පයිප් එකක් ඊටසේ පෝටබල් වෝට යූසේජ් එක සාමාන්‍යයෙන් පෝටබල් අපිට වතුර තියාගන්න පුළුවන් මොකක් හරි එකක් හරිද ඊටසේ කාර් ෂැම්පු කෙමිකල්ස් අපි ගන්න ඕනේ කාර් ෂැම්පු එකක් ගන්න ඕනේ ග්ලාස් ක්ලීනර් එකක් ගන්න ඕනේ ඩෑෂ්බෝඩ් පොලිෂ් එකක් ගන්න ඕනේ ඩෑෂ්බෝඩ් ක්ලීන් කරනවා
තස ක්ලීනින් ටෝල්ස්වට මයිකෝ ෆයිබර් කෝට්ස් ගන්න පුළුව ගෙන් අපි හෝදන විතරක් නෙමෙයි පීදාන්නත් ඕනේ තර බ්‍රෂස් ගන්න පුළුවන් ස්පොන්ච් ගන්න පුළුවන් ස්පොන්ච් වලින් අපිට අතුල්ලන්න පුළුවන් ටස වැකුම් දැනට වාගේ ගෙදර බැකුම් ක්ලීන එකක් තියෙනවා නම් බැකුම් එකක් යස් කරන්න පුළුවන් නැත්නම් බැකුම් රෙන්ට් කරගන්න පුළුවන් තැනුත් තියෙනවා බැකුම් එකක් පාට ඒ විදිහට තමයි හොයාගන්න වෙන බැකුම් සාමාන්‍යයෙන් ටිකක් ගණන් වෙනවත් එක්ක සාමාන්‍යයෙන් මේ වැකුම් එකක් අත්‍යවශ්‍ය නැහැ බවට වැකුම් එක පාවිච්චි කරන්න පුළුවන් නම් තවත් වටිනවා. හරිද? පස්සේ ඔයාලට ඒක නැවිගේට් කරගන්න පුළුවන්. ඔයාලට මේකේ ට්‍රාන්ස්පෝර්ට් ඒ කියන්නේ ඔයාලට මේකට යන්න තියෙන යන්නේ කොහොමද? ඔයා ලොකේෂන් එකට යන්න කොහොමද කස්ටමර් එකක්? ඔයාලට බයික් එකක් තියෙන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ත්‍රීවිලර් එකක් තියෙන වෙන්න පුළුවන්. නැත්නම් කාර් එකක් වෙන්න පුළුවන්. ඔයාලඟ තියෙන ඕන වෙහිකල් එකක් ෆුට් බයිසිකල් එකක් පුළුවන් කමක් නැහැ. එක වෙහිකල් ඔයාලට ගමන් කරන්න පුළුවන් බස් එකේ යනවා නම් ඒත් එහෙමයි මුල් කාලේ සල්ලි නැත්තම් මොකද්ද කරන්නේ? ඉතින් වෙන කරන්න දෙයක් නැහැනේ. කම්මැලිකමට ඉන්නවට වඩා ගෙදරට වෙලා සත පහක්වත් හොයන්න නැතුව පොඩ්ඩක් කැප වෙලා මාසයක් දෙකක් මේකේ කැපුණොත් එහෙම ඔයාලට බයික් එකකට යන්න පුළුවන්. බයික් එකක් නැති කෙනෙක් ඉන්නවා නම් බයික් එකක් තියෙන කෙනෙක්ට එතනින් යාට ඊළඟ ලෙවල් වලට යා ගන්න පුළුවන්. බැරි නෑ. හරිද? දැස ටූල් බෑග් එක ඔයාල් යන තැන ඔයා අරන් යන දේ තමයි මේ ඒ කියන්නේ කා ක්ලීන් කරන්න උමනා කරන ටූල්ස් ටික. ටූල් බෑග් එකක් ඔයා වෙනම හදාගන්න ඒ අර උමනා කරන ඉක්විප්මන්ට්ස් ටික දාගෙන. හරිද? දැන් උපකරණ වලට යන වියදම් බ්‍රේක් ඩවුන් එක. අපි බලමු සාමාන්‍ය උපකරණ වලට මම නිකන් එස්ටිමේට් කරලා තියෙන ගණනය කිරීම මේක අඩු වැඩි වෙන්න පුළුවන්. හැබැයි විශාල ප්‍රමාණයක් වලින් අඩු වැඩි වෙන්නේ නැහැ. සාමාන්‍ය ලංකාවේ වෙන මාකට් ප්‍රයිස් එක තමයි මම මේ ටික හදලා තියෙන්නේ. හරිද? සාමාන්‍යයෙන් බකට්ස් වලට අපිට රුපියල් 1500ක් විතර වගේ තියාගන්න පුළුවන්. 1500ක් විතර වගේ යනකොට අපිට බකට් දෙකක් විතර වගේ ගන්න පුළුවන්. බැරි නෑ. හරිද? කෙමිකල්ස් වලට අපිට සාමාන්‍යයෙන් ටිකක් වැඩි මුදලක් යනවා. මේකෙදි අපිට වැඩිපුර මුදලක් යන්නේ කෙමිකල්ස් වලට. රුපියල් 5000ක් විතර වගේ කෙමිකල්ස් වලට අපි අයින් කරගන්න ඕනේ. හරිද? ඊට පස්සේ ක්ලෝත්ස් බ්‍රෂස් අපි ගන්න ඕනේ. එතකොට ඒකට රුපියල් 4000ක් විතර වගේ තියාගන්න පුළුවන්. මේ ක්ලෝත්ස් බ්‍රෂස් ගන්නකොට රුපියල් 4000ක්ම නොවෙන්නත් පුළුවන්. බොහෝ දුරට ඊට වඩා අඩු වෙන්න පුළුවන්. එහෙම අඩු වුණොත් අපිට කෙමිකල් වලට දාන මුදල ඒකෙන් යොදා ගන්න පුළුවන්. හරිද? එතකොට මාකටිං වලට අපි රුපියල් 3000ක් විතර වගේ තියාගන්න ඕනේ. මාකටිං කරගන්න අපි බීගේ පේජ් එකක් හදලා පොඩි බූස්ට් එකක් ගන්න. ඒ වගේ දේවල් කරගන්න ඕනේ. ඒ වගේ දේවල් වලට අපි රුපියල් 3000ක් මාකටිං වලට සහ වෙන වෙනත් දේවල් වලට අපි තියාගමු. හරිද? ට්‍රාන්ස්පෝර්ට් ඒ වගේ කතන්දර වලටත් එක්. හරිද? ඊට පස්සේ අපිට මේ ටිකත් එක ටෝටලි බජට් එක එනවා රුපියල් 20000ක්. හොඳට හදලා බලන්න. මම මේක ඇඩ්වාන්ස් බිස්නස් ප්ලෑන් එකේ සියලුම දේවල් පියවරෙන් පියවර මීටත් වඩා සරල විදියට පැහැදිලි කරලා තියෙනවා. ප්‍රයිසිං ස්ට්‍රැටජි ගත්තට පස්සේ අපිට ප්‍රයිස් කියන්නේ දැන් අපි සර්විස් එකක් දෙනවා වගේ මේ සර්විස් එකට ප්‍රයිස් එකක් ගන්න අය කරගන්න එපේ. ඒකට එක්ස්ටීරියර් වොෂ් එකකට කියන්නේ බාහිර කරන ඔයා වොෂ් එකකට රුපියල් 800ක් 1000ක් අතර මුදලක් ඔයාට අය කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කා සර්විස් එකට ගියාට පස්සේ කා වොෂ් එකක් දැන් මම කායක මම වොෂ් කරගන්නේ සාමාන්‍යයෙන් රුපියල් 1500ක් විතර වගේ යනවා. ෆුල් බොඩි වොෂ් එකකට. එතකොට ඉන්ටීරියර් සහ එක්ස්ටීරියර් දෙකම සාමාන්‍ය වට එක්ස්ටීරියර් වොෂ් එකක් රුපියල් 800ක් 1000ක් අතර මුදලකට සෙල් කරන්න පුළුවන්. ඉන්ටීරියර් වලට රුපියල් 10ක් 1500 ඔය දෙකම ෆුල් වොෂ් එක සාමාන්‍යයෙන් වට 1500ක් රුපියල් 2000ක් 3000ක් අතර වෙනකම් කරන්න පුළුවන්. මොකද ඔයා ඔය ටාගට් කරන කස්ටමර්ස්ලා සල්ලි තියෙන සහ කා වොෂ් කරගන්න ටයිම් නැති කීයක් ගියත් කායක වොෂ් කරගන්න උමනා කරන මිනිස්සු. හරිද? මොකද කා සර්විස් එකට කියලා වොෂ් කරගන්න ඕන නම් ඔයාගේ සර්විස් එක ඒ කෙනා ගන්නෙ නැහැ. මොකද ඒ කෙනාට ඔයාව වැදගත් වෙන්නේ එයාට පොඩිවත් ටයිම් එකක් නැති හින්දා. හරිද? ගෙදර ඉන්න පුංචි වෙලාව හරි කමක් නැහැ. ඔෆිස් එකට ගිහලා ඔෆිස් එකේ ඉස්සරහා වාහනේ තියෙනකොට වාහනේ හේදෙන එක හරි කමක් නැහැ. ඒ මනුස්සයට ඕනේ වාහනේ හොද ගන්න. හරිද? වාහනේ ක්ලීන් කරගන්න. එතකොට ඔයාට මේ ප්‍රයිස් එක 2000 3000 වෙනකම් යන්න පුළුවන්. එතනින් එහාට නම් ගියොත් ඉතින් කවුරුත් කැමති වෙන එකක් නැති වෙයි. හරිද? තමන් මේ වැඩේ කරගෙන යන විදිහත් එක්ක තමයි තමන්ගේ ප්‍රයිස් එක තීරණය වෙන්නේ. හරිද? ප්‍රයිසිං වල වාසිය ගත්තට පස්සේ මොබයිල් සර්විස් නිසා ප්‍රීමියම් charge කරන්න පුළුවන්. අර මං කිව්වා වගේ. ඒ කියන්නේ මේකේ තියෙන්නේ මොබයිල් සර්විස් එකක් නෙමෙයි මේක. ඒ කියන්නේ කස්ටමර්ගේ ගෙදර ළඟටම දෙපා මුවලටම ඇවිල්ලා සර්විස් එකක් දෙන්නේ. එතකොට ඔයාට ප්‍රීමියම් charge එකක් ගන්න පුළුවන්. හරිද? දිනකට කළ හැකි වාහන සාමාන්‍යයෙන් ඔයා හරියට කස්ටමර් බේස් එක අල්ලගත්තොත් මුල් දවස්වල නම් අමාරු වෙයි. හැබැයි කස්ටමර්ස්ලා අල්ලගත්තොත් එහෙම වාට දවසකට වාහන 3ක් 5ක් අතර ප්‍රමාණයක් ක්ලීන් කරගන්න පුළුවන් වෙයි. හරිද?
දවසකට සමහරවිට ආරම්භේදී එකක් වෙන්න පුළුවන් දෙකක් වෙන්න පුළුවන් තමාට දවස් තියෙන පුළුවන් එකක්වත් නැති හැබැයිම වෙන්නේ නෑ ඔය හරියට try කරොත් එහෙම මේකේ ස්ටාර්ට්අප් එක හරියට කැප වෙලා ගොඩ දාගත්තොත් දවසකට වාහන 3-5ක් සමහරට ඊටත් වඩා ඔයාට මේ වැඩේ කරගන්න පුළුවන් ලොකේෂන් එක අනුව තමයි ඒක වෙනස් වෙන්නේ ඔයා මේක මුලින්ම ප්ලෑන් කරගන්න ඕනේ මම මේක සේල් කරන්න මගේ සර්විස් එක දෙන්නේ කොතනද කොහේද කොයි ලොකේෂන් වල කොයි මිනිස්සුන්ටද කියන එක ඔයා තීරණය කරගත්තොත් වැඩේ හරි ඒකට ඔයාට තියෙන්න ඕනේ මෙන්න මේක හරිද සාමාන්‍යයෙන් දිනකට ආදායම ඇවරේජ් ගත්තට පස්සේ වාහන 3-5ක් අතර හොදලා ඔයාට රුපියල් 6000 10000 අතර වගේ ඇවරේජ් ඉන්කම් එකක් ගන්න පුළුවන් හරිද 6000 10000 අතර වගේ රයිට් මාසික ආදායම ගත්තට පස්සේ ඔයා දවස් 25ක් මේක වැඩ කරනවා හිතමුකෝ දවස් 25ක් වැඩ කරත් ඔයාට රුපියල් ලක්ෂයක් 1,50,000 2,50,000 අතර වුණත් ඔයා බිස්නස් එක ගොඩ දාගන්න විදිහත් එක්ක ඔය කස්ටමර්ස්ලා ඔයා ගැන පැහැදෙන විදිහත් එක්ක ඔයාට මාසික ආදායමකට රුපියල් 1,50,000ක 2,50,000කට ඔය අතරමැද වෙන්න පුළුවන් ආදායමකට යන්න පුළුවන් මාසික ආදායමකට දවස් 25ක් ඔයා වැඩ කළා හරිද ඒ කියන්නේ අදසට වාහන 3 ගාන හේතුවත් මාසකට දවස් 25ක් වාහන හොදලා තියෙනවා හරිද එතකොට වාහන 75 එක වාහනයකට රුපියල් 1000 ගානේ charge 1500 ගානේ charge කරස් ඔයාට profit ඒ කියන්නේ ආදායම profit එක නෙමෙයි ආදායම නිකන් කැල්කියුලේට් කරගන්න පුළුවන් හරිද සාමාන්‍යයෙන් ඔයාට යන මාසික වියදම් මේ බිස්නස් එකට ඔයාට යන වියදම් තමයි fuel ඒ කියන්නේ fuel නේද ඒ කියන්නේ ඉන්ධන වලට කියන්නේ fuel කියලා නේද ඉන්දන හරිද පෙට්‍රල් යන බයිකගේ පෙට්‍රල් එන්න පුලන් වානේ ඩීසල් එන්න පුලන් ඕන එක කරද ඒවට යන වියදම් කෙමිකල් අප රීෆිල් කරන්න ඕනේ රුපියල් 5000 කෙමිකල් ගත්තා වගේ නෙමෙයි කා හොදන්න අපිට කෙමිකල්ස් ගන්න වෙනවා කෙමිකල් රීෆිල් කරන්න වාට වියදමක් යනවා ඊට පස්සේ මාකටිං කරනකොට ෆෝන් වල ඩේටා දාගන්න ඒ වගේ කතන්දර බ්‍රෂස් ගෙවෙනවා ක්ලෝත්ස් ඩර්ටි නෙමෙයි ඒ කියන්නේ ක්ලෝත්ස් ජරා වෙනවා හරිද එතකොට ඒවා අලුත් කරගන්න ඕනේ ඒ වගේ දේවල් කරගන්න මාසිට වියදමක් යනවා හරිද මාසේ ලාභය ලෝ එක්ස්පෙන්සස් ඒ කියන්නේ ඔච්චර කොහොම කරත් මාසෙට ඔයාලට යන වියදම අඩුයි හයි මාජින් බිස්නස් එකක් මේක හරිද රයිට් ඊට පස්සේ කස්ටමර්ගේ ට්‍රස්ට් එකත් බිල්ඩ් කරන්න ඕනේ මේ කියන කතන්දරයේදී මේ බිස්නස් එක කරනවා නම් අපි ඒව ගැනත් හිතන්න ඕනේ නිකන් බිස්නස් එකක් ගැන කතා කරනකොට මෙන්න මේ බිස්නස් එකක් තියෙනවා මෙන්න මේක කරන්න පුළුවන් මෙන්න මේ ටික ගන්න ඕනේ කියලා එතනින් එහාට නවතින්න බෑ සාර්ථක ව්‍යාපාරයක් කරනවා සාර්ථක ව්‍යවසායකයෙක් වෙනවා නම් අපි කස්ටමර්ස්ලට දෙන්න පුළුවන් උපරිම සැප දෙන්න ඕනේ එහෙම නැති වුණොත් අපේ බිස්නස් එක දීර්ඝ කාලෙක අපිට කරගෙන යන්න අපිට මේකෙන් ස්ථාවර වෙන්න බැරි වෙනවා හරිද මම මේ රිසර්ච් කරලා කතා කරන්නේ රිසර්ච් කරලා ප්‍රායෝගික දේවල් කරපු කෙනෙක් විදිහට මම මේ කතා කරන්නේ හරිද ඊට පස්සේ කස්ටමර්ගේ ට්‍රස්ට් එක බිල්ඩ් කරගන්න නම් අපි ඔන් ටයිම් සර්විස් එක කරන්න ඕනේ අපි ඒ කස්ටමර් ටයිම් එකක් දෙනවා නම් 9 නම් 9 එකක් නෙමෙයි 8:59ක් නෙමෙයි 9 ඒ ඩිසිප්ලින් එක තියාගන්න ඕනේ ඔන් ටයිම් සර්විස් එක ස්ටාර්ට් කරන්න ඕනේ හරිද ක්ලීන් ෆිනිෂ් එකක් තියෙන්න ඕනවා කායක වොෂ් කරනවා කියලා යන්නම් වාලේ කායක වොෂ් කරන්න කුණු ඇතන මෙතන තැන් තැන් වල දාන්න ඊට පස්සේ කායකේ තැන් තැන් වල නිකන් හීරිච්ච සලකුණු තැන් තැන් වල හරියට හේබ්බිලා නැහැ හරියට වොෂ් වෙලා නැත්තම් වැඩක් නෑ එතනින් එහාට ආයෙ වාට ඒ කස්ටමර් එයායි කායක වොෂ් කරන්න දෙන්නේ නැහැ ඊළඟ මාසෙ එන්න පුළුවන් හරිද එතකොට එතනින් එහාට වාට එතනින් එහාට තව බිස්නස් එකක් ගොඩ නැගෙන්නේ නැහැ තේරුණාද දැස කමියුනිකේෂන් ස්කිල් එක හොඳටම තියෙන්න ඕනේ මේ බිස්නස් එක කරනවා සේල්ස්මන් කෙනෙක් වගේ කියලාත් හිතන්න හරිද කමියුනිකේෂන් ස්කිල් එක හොඳට තියෙන්න ඕනේ කස්ටමර්ට හොඳට කියන්නේ කස්ටමර් සැටිස්ෆයිඩ් විදිහට කතා කරන්න ඕනේ කස්ටමර්ව දිනා ගන්න පුළුවන් වෙන්න ඕනේ එයාට ගහන්න වගේ කතා කරන්න බෑ අපේ ගොඩක් අයට වෙලා තියෙන්නේ බැරි වෙලාවක් කස්ටමර් කෙනෙක් කිව්වොත් එහෙම මේ සර්විස් එකට කැමති නැහැ ඊට පස්සේ නෑ මං කායක සර්විස් සෙන්ටර් එකට ගිහලා හොද ගන්න කියලා කිව්වට පස්සේ අපේ අයට මග බයිනවා එහෙම වෙන්න බෑ බිස්නස් එකක් කරනවා නම් එහෙම වෙන්න බෑ බිස්නස් එකක් කියන්නේ අපිට හැමතිස්සෙම සේල්ස් වෙන තැනක් නෙමෙයි ඒතර සේල්ස් වෙන්නේ නැති කස්ටමර්ස්ලා ඇවිල්ලා බලලා යන හැම බිස්නස් එකකම ඔය කතන්දරේ තියෙනවානේ ඒතර කමියුනිකේෂන් ස්කිල් එකක් හොඳටම තියෙන්න ඕනේ හරිද රයිට් මේකට ඔයා බ්‍රෑන්ඩ් නේම් එකකුත් දාගන්න ඕනේ ඒක අත්‍යවශ්‍යයි ඔයා නිකන් සෝමපාල කාවොෂ් එහෙම නෙමෙයි චුට්ටක් සිම්පල් සිංහල සෝමපාල උනත් අවුලක් නැහැ සිම්පල් හරිද සිංහල නැත්නම් ඉංග්‍රීසි නමක් දාගන්න සිම්පල් වෙන්න ඕනේ සහ මතක තියෙන්න පහසු වෙන්න ඕනේ රිමෙම්බර් කරගන්න පුළුවන් වෙන්න ඕනේ කස්ටමර්ට මෙන්න මේ FB එකෙන් හරි ඔයාට ආයෙ බිස්නස් එකක් දෙන්න නම් ඔයාට කියන ආයෙ කායක
හෝදන්න ඕයි නම් යාට මතක් එන්න ඕනේ වගේ නම්බරයක් පට නැත්තා හරි මෙයා සෝමපාක් කාවොෂ් හරි කියලා මිනිියා සර්ච් කරනවා බීක සර්ච් කරනවා ඒ වගේ දේවල් එක වාට අය ඒකනගෙන් බිස්නස් එක ලැබෙනවා හරිද රයි දස ඉන්ෆෝර්ම් එක සහ ඇපිරියන්ස ඔයා මේකට කලීන් ටීෂට්ටයක් කරේ දවාට ටිෂට පින් කරගන්න පුළුවන් මගේ බ්‍රන්්ම එක ගාල මරු හැබැයිකට යන්න කොස්ට එකතෙක් ගත්තර පස්ස අපි කොස්ටෝල්ට කොස්ට එකට වියදන් කරන්න නැහැන එති නිසාවාට කලීන් ටීෂට්ට ප්ලේන් කල වෙන්න පුළුවන් ප්ලේන් කලකින් සුදු පාටම අඳන්න එපම උදු පාට දටියන්න පුළුවන් හරිද එදකොට මකරි කලීන් ටීෂට් එකක් ප්‍රොෆෙෂනල් ලොකිකත් තියන්නොත් ඔයා ඇත්තරම කිවොත් අපි භාෂයන් කතාකට පස්සනිකන් මොකක්ද කියන් ලස්්‍ය අදුකාරෙක් වගේ පේන්න බැහැ ලස්්‍ය අදුකාරෙක් වගේ පේන්නේ නේතුව ප්‍රොෆෙෂනල් ලොක එකක් තියෙන කලීන් ටීෂට්ක් කලීන් රෙස් කෝඩ්ඩක් ඇඳලා කස්ටමක ඉස්සරහට යන්න ඔය ඉට පස් අපි මාගටින් ගැන කතා ගන්නකොට මේ මාර්කටින් කරන දේවල් මං ඇඩ්වාස් ප්ලෑන් එක ඇඩ් කල තින මගේ පඩF එක මං ටෙලිගම් චනල එක දාල්ති නොය මතක් කරනවා මේ ටෙලිගම් චනලගේ ලින්ක දාල්තින මේ YouTube විඩියක ඩිස්ක්‍රපෂන එක සාකමෙන් සෙක්ෂණ එක පින් කල්ලත් තියෙනවා එකට යන්න එකට කිහිල්ලා පඩF එක ඩවන්ලෝඩ් කරගෙන බලන්න ඔයාට මේක ප්‍රක්ටිකලි කරන්න පුළුවන්ද බැරිදි කියලා හරිද මාකටින් ගැන කතාගන්නකොට වාට කරන්න පුළුවන් හොඳම දේ තමයි ලෝක එකනවාට ෆෙස්බුක් ටූප් ඒ වගේ කාස් ගැන තියන ගොඩක් ගෝස් තියනවට චොයන්න පුළන් ය කියලා පේජ්ජක ස්ටාර්ට් කරන්න පුළුවන් ඒට පස්ස අනිවාරෙන්ම ඔයා මේක කරන්නම ඕනේ ඔයා කායක කලීන් කරන්න යනවයන් ඉට ඉගැන්නේ කලින් කායක කලීන් කරන්න කලින් කායක තිබ කොමති කියල ොට එකක් ෆොටෝස් ගන්නන වීඩියෝස් ගන්නන ආෆ්ට පොටෝස් බිෆන් ආෆ්ට ෆොටෝස් ගන්නනේ ඔයා ඩේලි ඒ දේවල්ටික වගේ පේජයක් හරි ගරුපක් හරිවන්න පුළන් WhatsApp ස්ටේටස් වෙන්න පුළන් හැමකම අප්ඩේට් කරන්න ඕනේ ඔයා දෙයක් කරනවා ඔයා දෙයක් ඔයාගෙන් වෙනවාගේ සර්විස් එකෙන් දෙයක් වෙනවා පැහැදිලි වෙනසත් තියෙනවා කියලා එල්ලියට පේන්න ඕනෙ ටික පේනකොට ඔයාට ඇතියනවා ඔයාගේ බ්‍රෑන්් එකට ඩිමාන්්ඩ එක ඒගැන්නේ කායක කොස් කරගන්නවන මේ බ්‍රෑන්් එක තමයි මේ කෙනා තමයි මේ කෙනාගේ කම්පැනි එක තමයි කියල දවසක එන්න ඕනි ඔ ලංකායි මේනකට මං හිතන්න අයගෙන කා වොෂ් කරන්න පුළුවන් වොෂ් කරන ඒගන්න ලංකාම් පිළිගත්ත ලංකායි මිනිස්සුම්ම පිළිගත්ත කම්පැනිගත් තියෙනවා කියලා ඒ වගේ තැනකට යන්න මම තියනවත් දන්න මං අහල නැහැ හල ඇතිහිද කියන්නේ එහෙම තැනකට යාගන්න පුළුවන් උංචියට පටන්ගන්න පුළුවන් ලොකෝ ඩිමාන්ඩ ඇත්තියෙන බිස්නස් සයිඩ් ඇත්තමයි මේක හරිද තකොට මුලදි මං ඒකයිකේ මේකටිකම් පහද්‍යයක් වගේ හිතන්න එපා කැල් විසිදාකින් ස්ටාර්ට් කරනවා කියලගෙන ඇත්තම කතන්දර සල්ලිනයන අපිට නේ පැල සිදාගින් විශ්නසය පටන්ගන්න හිතන්න නෑ සල්ලි තියෙන කෙනෙක්න සල්ලි නෑන ඒ අපි අවංකෝම් පිළිගන්න අපි සල්ලි නැතිහින්ද අපි කරන්න අපි තියෙන සම්පත්වලින් උපරම් ප්‍රෝජන ගන්නගෙන එතකොට නම්බුවයි බම්බුවයි ඔක්කොම තියාගේ අපිට මේ කරන්න බෑ එක්කො නම්බුව එක්කෝ අපේ පියසක හරිද ඔය දෙක තෝරගන්න වෙනවා නම්බු පැත්තකින් දීලා රිකමන්න අපේ පියසකට අපේ ගේම එක ප්ලේකකින් ගියොත් අපිට නම්බෝ නිකම අපේ පස්සෙන් ඒ හරිද රයි ඉට පස්සේ අපිට වටසප් මාගටින් කරපුරන් ස්ටේටස් දාන්න පුළුවන් කියවගේ මන්ත්‍රජයන මාකටින් ගැන කතාගන්නකොට වැදගත්මදේටමයි වර්ඩ් of මව් ඒගැන් මොකක්ද හැපි කස්ටමර්ස් ඒකල් ්‍රීම් මාකටි එකන්නේ ඔයා කස්ටම කෙනෙක්ව සතුරු කරනවා නම් ඔයා කස්ටමට හොඳම සවිසිකක් දිල කස්ටම ඒකට හැපි නං ඒක තමයි ඔයාට කරන්න පුළුවන් හොඳම මාකටින්න එක මොකද ඒ කස්ටම සතුට වෙනවා කියලා කියන්නේ කස්ටම යාලු වෙන්න පුළුවන් තවන්දුරනය වෙන්න පුළුවන් එයා ඔයාව රෙකමන් කරනවාමයි ලෝක තියෙන හොඳම මාකටිං ස්ටටජික තමයි ගදද කටකතා කියලා කියන්නේ කටකතා කියලා කියන්න ලැව් ගිනි වගේ පැතිරෙනේවා ඇතකොට ඔයාගේ මේ බිස්නස් එක හැදිල තියෙන්නෙම කටකතාවලින් මාගටින් වෙන්න පුළුවන් ඉදිහට මේ බිස්නස්සික අරිද එතකොට වර්ඩ් of මව් කියන එක ඔලුව තියාගන්න හැපි කස්ටමයි කියලා කියන්නේ ප්‍රීමාගටින් හරිද හැපි කස්ටමර්ස් ප්‍රීමාගටින් එක ඔලුව තියාගන්න ඕනි ඊට පස්සේ ඔයා මේක කරනවට එක පාටම ස්ටාර්ට් එකේදී ලොකු ගණන් ගන්නතු පුළුවන්නම් ගැන පළවෙනි වෝෂ්‍යකට පොට ඩිස්කවුන්ට් එකක් දෙන්න ඉටස මන්තල් පැකේජ්ජක් අදනවා ද මාසකට දෙපාරක් මට කියලා කායක වොෂ් කරන්න වන මන් සාමාන්‍යෙන් එක ගැන එක ෆුල් ෝෂ්‍යයකට ගන්නේ රුපියල් 1500යි හැබැයි ඔයා මේ දෙකම මාසකට දෙවතාවයක් මට කියල කරගන්නවා නම්
මම රුපියල් 2000ට ඔයාට පැකේජ් එකක් දෙන්නම් මන්ත්ලි පැකේජ් එකක් නැත්නම් 3 පාරක් එන්න පුළුවන් කරන ප්‍රමාණය අනුව මම ඔයාට ඩිස්කවුන්ට් එකක් දෙන්නම් කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට පුළුවන් ඔයා මට තව කෙනෙක් මෙන්න රෙෆරල් සිස්ටම් එක. ඔය අපි පිරමීඩ් වල පාවිච්චි කරනවා වගේ නෙමෙයි. හරිද? පොන්සි ස්කීම් එක මේක අපිට රෙෆරල් සිස්ටම් එකක් විතර යූස් කරන්න පුළුවන් මේ වැඩේදී. ඒ කියන්නේ ඔයා මට තව බිස්නස් එකක් හොයලා දුන්නොත් ඔන්න මොලේ පාවිච්චි කරන්න පුළුවන් වැඩ. ඔයා මට තව බිස්නස් එකක් හොයලා දුන්නොත් ඒ කියන්නේ ඔයා මට තව කාර් එකක් යාළුවෙක් ගාරි ගමන්න කාර් එකක් මට සම්බන්ධ කරලා දුන්නොත් වොෂ් කරන්න ඔයාගේ කාර් එක වොෂ් කරන්න මම ඩිස්කවුන්ට් එකක් දෙනවා. රුපියල් 200කින් අඩු කරනවා වෙන්න පුළුවන් 500කින් අඩු කරනවා වෙන්න පුළුවන්. එතකොට ඒ විදිහට ඔයා යන කස්ටමර්ස්ලාට ඔයා ඔෆර්ස් දෙන්න ඩිස්කවුන්ට්ස් දෙන්න එතකොට ටික ටික ඔයාගේ මේ බිස්නස් එක ප්‍රෝ අප් කරගන්න පුළුවන්. හරිද? රයිට්. ඊට පස්සේ මේක වටිනවා වාට ලීගල් රෙජිස්ට්‍රේෂන් එකක් තියෙනවා නම් තවත් වටිනවා කස්ටමර්ස්ලාට ඔයාට ඒක ප්‍රූව් කරන්න පුළුවන් පෙන්වන්න පුළුවන් රෙජිස්ට්‍රේෂන් එක බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් ඔයාට තියෙනවා නම් අත්‍යවශ්‍යම නෑ හැබැයි තියෙනවා නම් ඒක මාර වැලියබල්. හරිද? පුළුවන් නම් ඒක try කරන්න. කම්පිටිෂන් ඇනලිසිස් ඒ කියන්නේ අපිට මේකේ ඉන්න තරඟකාරයෝ ගැන හිතන්න වෙනවා. මොකද ඔයා මේ අත ගහන්නේ ලංකාවේ හැම ටවුන් එකම කාර් සර්විස් කරන දැන් කාර් වොෂ් කරන තැන් තියෙන හැම ටවුන් එකම වගේ තියෙන. එතකොට ලෝකල් කාර් වොෂර්ස් වල තමයි ඔයාට තියෙන ලොකුම තරඟ. ඒ වගේම සමහර විට ලංකාවේ ඇති මේ වෙනකොට කාර් වොෂ් කරන ඔය මොබයිල් සර්විස් කරන අය ඇති. හරිද? එතකොට එයාලා තමයි ඔයාලට ඉන්න තරඟකාරයෝ. රයිට්. ඊට පස්සේ මේකේ රිස්ක් එකක් තියෙනවාද? රිස්ක් එකක් තියෙනවා නම් කොහොමද රිස්ක් එක තියෙන්නේ කියන්නේ ලොකුම රිස්ක් එක තමයි රේනි ඩේස්. ඒ කියන්නේ වර්ෂාව තියෙන දවස් තමයි ඔයාට මේකේ තියෙන ලොකුම බාධකය. වැස්සොත් බිස්නස් ටිකක් කරගන්න අමාරු වෙනවා. මොකද අවුට්ඩෝර් ක්ලීන් කරන්න තියෙන්නේ වැස්සේ ඕදන්න බෑ. ඊට පස්සේ ට්‍රාන්ස්පෝර්ට් ඔයාගේ ට්‍රාන්ස්පෝර්ට් එකක් තියෙනවානේ බයික් එක වෙන්න පුළුවන්. එතකොට ඔයාට යන්න බැරි වෙනවා. ඒතර වැස්සොත් මේකේ රිස්ක් එකක් තියෙනවා. ඒ දවසට ඔයාට සර්විස් එක සප්ලයි කරගන්න බැරි වෙනවා. හරිද? රයිට්. ඊට පස්සේ ඉන්ඩෝ ප්ලේන් ෆෝකස් ඒ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ ඇතුලේ කියන්නේ ඉන්ඩෝ යා මේ ක්ලීනින් කරනකොට සමහරවිට අවට ජරා වෙන්න පුළුවන් සහ පොඩි රිස්කි දේවල් තියෙන මං හිතනවා ඔයාලට ඒක තීරණව ඇති මොන වගේ රිස්කි දේවල් කියලා ඉන්ඩෝනේ. ඉන්ඩෝ කියලා කියන්නේ කෙනෙක්ගේ දෙයක් වෙන්න පුළුවන් ඇතුලේ. ඒ කියන්නේ ඇතුලේනේ ඇතුලකනේ. එතකොට ඒක ඔයාගේ තැනක් නෙමෙයි. එතකොට ඒ පිළිබඳ අවධානයකුත් තියෙන්න ඕනි. ඔයාට හැම දෙයක් පිළිබඳ අවධානයෙන් ඉන්න වෙනවා. හරිද? ඊට පස්සේ ඔයාට යූස් කරන්න වෙන්නේ මුල් කාලේ කොහොමත් කස්ටමර්ස්ලාගේ බෝට කොහොමත් වතුර පාවිච්චි කරන්න වෙන්නේ කස්ටමර්ගේ ගෙදර තියෙන වතුර. හරිද? ඔයාට පෝටබල් ටැංක් එකක් වෙනම පස්සේ කාලෙක ගන්න. පෝටබල් ටැංක් එකක් කියන්නේ ඒක පොඩ්ඩක් එක්ස්පෙන්සිව් සහ ඔයාට ඒවා ට්‍රාන්ස්පෝර්ට් කරගන්න ක්‍රමක් තියෙන්න ඕනේ. එතකොට ස්ටාර්ට්අප් එකේදී ටික කාලයක් අවුරුද්දක් දෙකක් වගේ යනකම් ඔයාට කස්ටමර්ගේ වතුර යූස් කරන්න පුළුවන්. හරිද? එයා දෙන්න බෑ කියන්නේ නැහැ. න්‍යායකාරීකව හොදන්න එයා වතුර දෙන්න බෑ කියලා කියන්නේ නැහැ. නැත්තම් ඒ කස්ටමර්ට ඔයාට කියන්නේ ඩීල් එකකට එන්න පුළුවන්. මේ වෝටර් බිල් එකේ මෙන්න මෙච්චර මුදලක් මම දෙන්නම් මේ යන වතුර ප්‍රමාණයට කියලා. හරිද? ඔයාට එහෙම කරන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ මේක ටිකක් වැදගත්. කස්ටමර්ස්ලාගේ කම්ප්ලේන්ට් එකක් ආවා. ඔයා හරියට මේක හොදලා නැහැ නේ, මෙතන හොදලා නැහැ, මෙන්න මෙතන හීරිලානේ. හරිද? ඒ වගේ මොකක්ද එයා සැටිස් නැත්තම් ඔයාට හැකියාවක් තියෙන්න ඕනේ ඒ කෙනාට රීෆන්ඩ් එකක් කරන්න. එහෙම නැත්තම් නැවත යාට ෆ්‍රී සර්විස් එක කරලා දෙන්න. හරිද? ඒ කියන්නේ බැරි වෙලාවත් ඒ කෙනා සැටිස් නැතුව මං කියන හැමෝම නිකන් මේ ඔයාට පේනවනම් ඔයා හරියට මේක කරලා තියෙනවා. ඒ කියන්නේ වංශාකාරයෙක් මේම කියනවනම් ඒව නෙමෙයි මම කියන්නේ. පුළුවන් තරම් try කරන්න කෙනෙක් ඒ කියන්නේ කස්ටමර් කෙනෙක් ඔයාට මේ බිස්නස් එක කරගෙන යනකොට කස්ටමර් කෙනෙක් සැටිස් නැත්තම් එයා සැටිස් වෙන විදිහට නැවත වතාවක් කායක වොෂ් කරලා දෙන්න. එහෙම නැතිම වුණොත් බැරිම අවස්ථාවක් ආවොත් රීෆන්ඩ් එකක් දෙන්න. 50-50 හරි කමක් නැහැ. 150ක් හරි කමන්න රීෆන්ඩ් එකක් දෙන්න. තරම් නම්‍යශීලී වෙන්න. හරිද? රයිට්.
මේක වැදගත් තවදයක් තමයි ටයිම් මනේජ්මන්ට් එක වාට මේ බිස්නස් එක කරනවාන ටයිම් මනේජ්මන්ට තියනවන බුකින් සිස්ටම හදාගන්නවන වටසප් එකට වෙන්න පුලන් නෝට් කරගන්න පුලන් පොතක් මේකට වනම තියාගන්න ඕනේ හරිද බුකින් සිස්ටමක්වා තියන මෙන්න මේ ටයිමකට මෙන්න මේ ගෙන මෙන්න මේ ටයිමකට මෙන්න මේ කෙන මොකදවා පේජ්ක පටන්ගත්තර පස මේ දැන් ටිකට අප්ඩේට් කරේ නකොට ඔයාට එකන්නේ එනවා එකන්නේ පොයිමන්ස් දෙනවා කස්ටමස්ලට දෙනවා එපයිමන්ට එකක් මම සඳුදා හවස 4ට ඔන්ටයිම් මම එනවා අපි 4ට තමයි මම එන්නේ කියන එක බුකින් සිස්ටම එක දාගෙන බුක් කරගන්න විතියක් එයාලගේ පේමන්ස් ගන්න ඔන්ලයින් පේමන්ට් කරනවා නම් එහෙමයි ඒවා ඉස්සරහට ටික එක ටික ඉම්පරූ කරගන්න ඕනේ ඉටස්සේ අපමොන්ස් අපමොන්ස් දාල් තියෙනවන ඒවට පයෝරටික දෙන්න ඕනි හරිද මගාරන්න බෑ පොයිමන්ස් දීල හම්බෙලා අරගෙන තියෙනවනම් කස්ටමස්ලා ඒවා අමතක් කරන්න බෑ ඩිලේ වෙලා යන්න බෑ එදා දවසර පොලු තියන්න බෑ අනේ මට අද අමාරු නද කරන්න බෑ පස්සදසය කරනවා එහෙම බෑ බිස්නස් කරන්න බිස්නස්යක් කරනවාන ඒක ඩීසන් විදියට කරන්න මොකද අපි දෙන දේවල් අපි වපුරණ දේවල් තමයි අස්සන්න විදියට අපිට ලැබෙන්නේ ඒක ජීවිතය ඕනම දේකට පොදු හරිද රයි ඊට පස්ස අපි සාමාන්‍ය මේ බිස්නස්සක ස්ටාර්ට් කරගෙන යනකොට මාස 3ක් විතර වගේ යනකොට අපිට පොඩ්ඩක් අප්ඩේට් එන්න පුළුවන් අපිට තව ටූල්ස් ටිකක් ගන්න පුළුවන් මේකට තව කලින් අපි පාවිච්චි කරේ පොඩ්ඩක් චීප් කෙමිකල් එකක් නම් කෙමිකල් එක අප්ඩේට් කරන්න පුළුවන් පොඩ්ඩක් ඊට වඩා බෙටර් ඒක නීටවල ටිකක් හොඳ කෙමිකල් එකකට අපිට යන්න පුළුවන් මාස 3කට විතර වගේ පස්සේ ටිකෙන් ටික සල්ලි එකතු කරගෙන ඊට පස්සේ මාස 6ක් විතර වගේ යනකොට අපිට පුළුවන් සාමාන්‍යයෙන් අපිට තනියම මේ වැඩේ කරන්න බැයි නම් එක්විප්මන්ට්ස් කීපයක් ඇවිල්ලා තියෙනවා නම් එකම ටයිම් එකේ තැන් දෙයකට අපිට යන්න උවමනා තියෙනවා නම් ඔයාලට හෙල්ප් කෙනෙක් ගන්න පුළුවන් වගේ ඥාති කෙනෙක් වෙන්න පුළුවන් ඔයාගේම කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් ලින්ක් වාදන්න යාළුවෙක් හය කරනවා වෙන්න පුළුවන් හෙල්ප් කෙනෙක් ඔයාලට හය කරන්න පුළුවන් මාස 6කට විතර වගේ පස්සේ මේක හරියට කරගෙන ගියොත් හරිද මාසෙන් විතර නැවතුත් ඔය මුකුත් කරගන්න වෙන්නේ අරේට එක දිගට අල්ලගෙන කරගෙන ගියොත් හෙල්ප් කෙනෙක් ගන්න පුළුවන් ඊට පස්සේ තව කස්ටමර්ස්ලා හොයාගන්න ඒ හෙල්පටත් කියලා දීලා ඒ හෙල්ප හරහා තව කස්ටමර්ස්ලා මේක ඉම්ප්‍රූව් කරගෙන බිස්නස් එකක් විදියට ටික ඩිවලොප් වෙන්න තියෙන. හරිද සාමාන්‍යයෙන් අවුරුද්දක් වගේ යනකොට ආට පුළුවන් තව වෙහිකල් එකකට යන්න මේ වැඩේ කරන්න පහසු වෙන වෙහිකල් එකකට වෝටර් ටැංකියක් කියන්නේ පෝටබල් වෝටර් ටැංකියක් ගන්න මොකක් හරි වෑන් එකක් වෙන්න පුළුවන් ට්‍රිවිලර් එකක් වෙන්න පුළුවන් ඊටස් ලෝරියක් වෙන්න පුළුවන් පොඩි ඩිමෝ බට්ටා ඉන්නේ ඒ වගේ ලෝරියක් වෙන්න පුළුවන් ඒ වගේකට උද්දකට විතර වගේ පස්සේ වාට අප්ඩේට් වෙන්න පුළුවන් බැරි නෑ හරිද රයිට් ඊට පස්සේ ඒ අවුරුද්දත් එක්ක එක ටික යනකොට වාට තව සර්විසස් දෙන්න පුළුවන් එන්ජින් ක්ලීනින් එන්ජින් එක ක්ලීන් කරන එක වැක්ස් කරන එක කියන්නේ වැක්ස් කරලා පොලිෂ් කරන එක ඔය වගේ දේවල් ඔයාට ටික ඇඩ් කරන්න පුළුවන් හරිද දැස මන්ත්ලි පැකේජ් ගත්තට පස්සේ ඔෆිස් වෙහිකල් වලට ඔයාට ඔෆිස් කියන්නේ අපාර්ට්මන්ට් එකකට ගිහලා කම්ප්ලෙක්ස් එකකට ගිහිල්ලා අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකකට ගිහිල්ලා මේ මන්ත්ලි පැකේජ් එකක් යාලට දෙන්න පුළුවන් දීලා මෙන්න මේක මගේ මන්ත්ලි පැකේජ් එක මෙන්න මේ ඔයාලට අවශ්‍ය කරන කාස් ප්‍රමාණයක් මෙතන තියෙනවා නම් ඒ කාස් ප්‍රමාණය අපි වොෂ් කරලා දෙන අපේ කම්පැනි එක මාසික පැකේජ් එක මේක කියලා ඔයාලට ඒ කාලෙත් එක්ක ඒ පැකේජස් වෙනම හදාගන්න පුළුවන් හරිද ලයික් ඇයි මේ බිස්නස් එක වැඩ කරන්නේ මේක ප්‍රායෝගික ඇයි ඒකත් හිතන්න එපා ඇයි මේක ප්‍රායෝගික හේතුව තමයි වාහන කියලා කියන්නේ ඉක්මනින් දූල්ජ වැදනවා අනිවාරෙන් වාහන හෝදන්න ඕනෙමයිනි ඒක වෙනස් වෙන්නේ නෑනේ එතකොට වාහනයක් තියෙනවනම් වාහනේ අබලන් වෙලා වාහනේ ඩෙඩ් වෙලා වාහනේ දිරලා නැති වෙලා යනකම් වාහනේ හෝදන්න පිරිසුදු කරන්න ඕනේ එතකොට මේක ලයිෆ් ටයිම් ඔයාට කායකක් තියෙනවනම් වාගේ ප්‍රොඩක්ට් එකේ ලයිෆ් එක ඉවර වෙනකම්ම දෙන්න පුළුවන් සර්විස් එකක් වර්තමාන ලෝකෙ මිනිස්සු බිසි හරිම කාර්ය බහුලයි විශේෂයෙන්ම ඔෆිස් යන මිනිස්සු ගොඩක් සල්ලි තියෙන ව්‍යාපාරිකයෝ වෙන්න පුළුවන් එයාලා ගොඩක් බිසි එතකොට සර්විස් සෙන්ටර් එකට ගිහිල්ලා කාලේ ගත කරගෙන වාහනේ දාලා වෙනම ගිහිල්ලා වෙන කොහේ හරි ඉඳගෙන එහෙම ටයිම් එකක් වෙන් කරගන්න අමාරු මිනිස්සු ඉන්නවා එතන ඒ වගේම පහසුව නිසා මේක ඩිමාන්ඩ් එක වැඩි වෙනවා කියන්නේ කස්ටමර්ස්ලාට මේක හරිම පහසුයි හරිද ඒ පහසුව හින්දාම මේකට ඩිමාන්ඩ් එක වැඩි වෙනවා සහ මතක තියාගන්න ඔයා හරියට සර්විස් එක දුන්නොත් එහෙම ඔයාලා කියන ප්‍රයිස් එකට වඩා වැඩි ටිප්ස් දෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා හරිද
ඒක ඔයාගේ අතේසා ඔයාගේ කමියනිකේෂන් ස්කිල් එක මත රඳා පවතින දෙයක් රයි්. ඊට පස්සේ මේක මේ බිස්නස එක සක්සස් වෙන්න නම් කී පොයින්ට් කීපයක් තියෙනවා. කන්සිස්ටන්සි දිගට එක දිගට මේක නොනවත්තා කරගෙන යන එක තමයි පලවෙනි කී පොයින්ට් එක. සර්විස් එක කොලිටි වෙන්න ඕනේ. වා දෙන සර්විස් එක ආයි කිසිම ඇදයක් කියන්න බැරි තරම් සර්විස් එක කොල්ටි වෙන්න ඕනේ. එක තමයි දෙවැනි කී පොයින්ට් එක සහ තුන්වෙනි එක වැදගත්ම දේ මාකටිං. ඔයාන එක මාකටිං කරන වෙද්දී before and after photos videos page එකට නිතර අප්ඩේට් කරන්න ඕනේ. page එකත් එක්ක page එක grow කරගන්න උත්සාහ කරන පොඩි boost Facebook ads වල boost ටාගට් කරන ටවුන් එකේ ටාගට් කරන මිනිස්සුන්ට බූස්ට් කරන්න පුළුවන් මාකටිං කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඔයා මේක ෆේල් වුණොත් ෆේල් වෙන්න හේතු මොනවාද? මේ බිස්නස් එක ඔයා ෆේල් වෙනවා නම් ෆේල් වෙන්නේ ඔයාගේ ක්වොලිටි එක පුවර් ක්වොලිටි. ඒ කියන්නේ ඔයා හරියට කස්ටමර්ගේ වෙහිකල් එක වොෂ් කරලා දෙන්නේ නැත්නම් බායට නම් වොෂ් කරලා දෙන්නේ. එයා සැටිස් නැත්නම් ඒ ක්වොලිටි එකක් නැත්නම් මේ බිස්නස් එක බොහෝ දුරට ෆේල් වෙන්න ඉඩ කඩක් තියෙනවා. ඊට පස්සේ ලේට් අරයිවල්. ඒ කියන්නේ ඔයා සර්විස් එක දෙන්න යාට පරක් වෙනවා නම් ඔන් ටයිම් ඔයා යන්නේ නැත්නම් ඔයා පරක් වෙනවා නම් ඔයා පොලු තියෙනවා නම් කියන දවසට එන්නේ නැත්නම් සමහරවිට කස්ටමර්ගෙන් කලින් සල්ලි අරගෙන වැඩේ කරලා දෙන්නේ නැත්නම් ඔවත් එක්ක ඔහොම ගියොත් එහෙම ඔයාට මොකද කටකතා කියන එක මාකටිං වලදී මේක තමයි මාකටිං වල තියෙන රිස්ක් එක. මාකටිං ඉගෙන ගත්ත කෙනෙක් වශයෙන් මම මේ කියන්නේ මාකටිං වල තියෙන රිස්ක් එක තමයි මාකටිං කියන එක එළියපත් වුණාට පස්සේ ඒක යන්නේ හොඳ පැත්තට නරක පැත්තට කියලා අපිට ගණන් කරන්න බෑ. යන පැත්ත කන්ට්‍රෝල් කරගන්න අපි කලින්ම උත්සාහ කරන්න ඕනේ. හරිද? අපි කරන කියන දේවල් එක තමයි අපි පාවිච්චි කරන මාකටිං ස්ට්‍රැටජි එකෙන් හොඳ විදියට අපේ බිස්නස් එකට හොඳ විදියට යනවාද එහෙම නැත්නම් බිස්නස් එකට ෆේල් වෙන්න හේතුවක් වෙනවද කියලා තීරණය වෙන මාකටිං කියන්නේ ඒ තරම් පවර්ෆුල් දෙයක්. හරිද? එතකොට මිනිස්සු වාගෙන් සර්විස් එක ගන්න අය කිව්වොත් අනේ මේ වැඩක් නෑ, මුන්ගේ වැඩ කරගෙන වැඩක් නෑ, මගේ වාහනේ ඉවරයි, මගේ වාහනේ විනාශ කරා, කිසිම තේරුමක් නෑ, මගේ සල්ලි අපරාධි කියලා ඒ කටකතා ටික හොඳටම ඇති වගේ බිස්නස් එක ෆේල් වෙනවා. බෑඩ් ඇටිටියුඩ්. ඔයා කස්ටමර්ට කතා කරන්න දන්නේ නැත්නම් බුලත් විතර කාගෙන ඔයා ගිහිල්ලා කායක හොදන්න බුලත් විතර කාරණ හරියන්නේ හරියම ඇඳුමක් ඇඳගෙන නෙමෙයි නම් ඉන්නේ. ඩීසන් පිටේ ඔයා ඉන්න නැත්නම් ඔයා හොඳට ඉඳලා වාගේ හෙල්ප් කෙනෙක් ගන්නවා නම් හෙල්ප් බුලත් විතර කන කෙනෙක් නම් ෂෝටක් ගාගෙන මේ වැඩේ කරනවා නම් බෑඩ් ඇටිටියුඩ්ස් තියෙන්න බෑ. මේකෙදී රියල් ජෙනුයින් ඇටිටියුඩ්ස් තියෙන්න ඕනේ. හරිද? එහෙම නැතුව මේ බිස්නස් එක කරන්න බෑ. ඒ වගේම තමයි මේ බිස්නස් එක කරගෙන යනකොට ඔයාලට ඩේලි වර්ක් රූටින් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා උදේ පාන්දර බුකින්ස් ගන්න ඕනේ. ඊට පස්සේ ආෆ්ටර්නූන් ඔයා සර්විස් එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඊවිනිං වලදී ඔයා බිස්නස් ටික බලන්න ඕනේ. කොහොමද මම අද දවසේ සේල්ස් කොච්චරක් කරලා තියෙනවද සහ මොනවද තියෙන ප්‍රශ්න ගැටලු සහ ඊළඟ දවසේ මට උමනා ගන්න ද්‍රව්‍ය කෙමිකල්ස් ඒ වගේ දේවල් තියෙනවද ආයෙ රීෆිල් කරගන්න ඕනේද? ඒ දේවල් ඔක්කොම ඔයා ඩේලි වර්ක් රූටින් එකේ කරගන්න ඕනේ. හරිද? ඒවා ලහලුකු දේවල් නෙමෙයි කියලා තේරුම් කරන්න තරම්. හරිද? ඒවා තේරුම් ගන්න ඕනේ. මේවා හැබැයි මහලොකු විදිහට තේරුම් කරලා මම අර බිස්නස් ප්ලෑන් එකේ ඇඩ් කරලා තියෙනවා. ආයෙත් තියෙනවා ටෙලිග්‍රෑම් channel එකට එන්න මල් ලින්ක් එක පහලින් දාලා තියෙනවා. ඒකේ තියෙනවා PDF එක. හරිද? right. ඒ වගේම තමයි කස්ටමර් ෆීඩ්බැක්ස් අනිවාර්යෙන් ගන්න, ෆොටෝස් ගන්න, රිවිව්ස් ගන්න, පුරාණ වාගේ බිස්නස් එක Google එකට ඇඩ් කරන්න පුළුවන්. ඒක ඔයාගේ ගෙදර ලොකේෂන් එකේ කමන්න දාලා Google එකේ ඇඩ් කරන්න, Google රිවිව්ස් ගන්න, ෆොටෝස් ගන්න, කස්ටමර්ස්ලාත් එක්ක සෙල්ෆි ගන්න, කායක මෙන්න මං කායක වොෂ් කරා, දෙමය කායක වොෂ් කරා. පුළුවන් නම් එයාලගෙන් වොයිස් කට් එකක් ඔය ගන්න පුළුවන් නම් තවත් හොඳයි. ඒ විදිහට කස්ටමර්ස්ලාගේ ෆීඩ්බැක්ස් අනිවාර්යයෙන්ම ගන්න. හරිද? ඒවත් අත්‍යවශ්‍ය දේවල් මාකටිං වලදී මේ බිස්නස් එක ග්‍රෝ කරගෙන යනවා නම්. හරිද? right. ඊට පස්සේ වැදගත් නේද මේ නිකන් අර පහත් දෙයක් වගේ හිතුවට දැන් තේරෙන්නේ මේ කොච්චර ලොකු පරාසයකට යන්න පුළුවන් බිස්නස් එකක්ද කියලා මේක. මේක මුලදි බලන්න පටන් අරගෙන ආපුව මේක දදාසි කියලා ගියපු අයට සෝරි. තාමත් මේක බලාගෙන ඉන්න කෙනෙක් නම් ඔයා ඇත්තටම දියුණු වෙන්න ඕනේ. ඔයාට හරියන්න ඕනේ. මොකද ඉච්චර කට්ටක් තාගෙන මේ මං කියන එක අහන් ඉන්නවා කියලා කියන්නේ ඔයාට ඇත්තටම දෙයක් කරගන්න උවමනාවක් තියෙන කෙනෙක්. ඉතින් ඔයාට හරියන්න ඕනේ. අනිවාර්යෙන්ම හරියනවා. හරිද? ඒවගේම හැම දෙයක්ම රෙකෝඩ් කරගන්න පුරුදු වෙන්න ඕනේ මේ බිස්නස් එකේදී. ඩේලි ඉන්කම් ලොග් එකක් ඔයා හදා ගන්න ඕනේ. ඉන්කම් එක ඔයා ඒ කියන්නේ රෙකෝඩ් කරගන්න ඕනේ. මෙච්චරක් අද දවසේ ආදායම ආවා. ඊට පස්සේ අද දවසේ ගියපු වියදම් එක්ස්පෙන්සස් ටික ඒවා ට්‍රැක් කරන්න ඕනේ. ඒවා ලියා ගන්න ඕනේ. ඊට පස්සේ මාසෙන් තියෙන ප්‍රොෆිට් එක කැල්කියුලේට් කරගන්න ඕනේ. ඔයා කොච්චරක් වියදම් වුණාද, කොච්චරක් ආදායම ආවද, කොච්චරක් ලාභද මට. ඊට පස්සේ මං ඊළඟ මාසෙ මොනවටද ඉන්වෙස්ට් කරන්නේ.
නැවත නැවත ඒ දේවල් ටික වා රෙකෝඩ් කරගන්නම ඕනේ. වාට මේ බිස්නස් එක කාලයක් කෙනක ප්‍රෝ කරගෙන වාට ෆියච තව විෂන්ස් වලට යන්න පුළුවන්. ටෙස් මොබයිල් කාකයා බ්‍රන්ස් හර ඒ වගේ මොනවා හරි මල්ටිපල් වර්කස්ලා අරගෙන තව හෙල්පස්ල ගොඩක් අරගෙන මේක කම්පැනි ලෙවල් එක තරංගිහිල්ලා ලංකාවම කවවෙන විදිහයට වාඩමෙස්ව විස්සක දෙන ඒ ෆියච විෂන් අනිවාරයම තියාගන්න අනිවාරෙන් මේ තියාගන්න ඕනි මේ විස්නස් ස්ටාර්ට් කරගෙන නොනම් ඕනම් බිස්නස්යක් මේ තමයි මං මේ කතාකරම පලෙන් බිස්නස් අයිඩිය හරිද මේගතා බිස්නස් අයිඩියස් කීපයක්මං මේ විදියටම කතා කරන්න හද ෆයිනලි අපි ගත්තර පස්සේ අවසාන විදියට සමර එක ඉදිර ගත්තර පස්සේ මේක රුපියල් 20000කින් ආරම්භ කරගන්න පුළුවන් බාන රුපියල් 20000ක් වගේ පුංචි මුදලකින් මං කොච්චර ඉන්ඩීටේල් මේ බිස්නසක් ග්‍රෝ කරගන්න විදියක් ගැන්නද මේ කිව්වේ කියලා හිතන්න පුළන් රුපියල් 20000කින් මෙච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා පුළුවන් බැරි නෑ පුළුවන් හරිද අඩු අවදානමක් ලෝරිස්ක එකක් තියෙන රුපියල් 20000 නැතුණත් හරි 20000 නැතුණත් ඔයාට බරු ටික තියෙනවා ඔයා කියන්නේ නැතිවෙන් නෑ ඇත්තර මෙනුකෙල් 20000 කොහොමද කියනකො නැතිවෙන්න ඔයා කස්ටම කෙනෙක් ඔයා ගන්නකම් ඔයාගේ මේ සල්ලු කළු 20000 රිස්ක් වෙනවා මේ රුපියල් 20000 නැති වෙනවා නම් නැති වෙන්නේ එක්ක මේ ඔයාගත ඉක්විප්මන්ට්ස් කරේ හොරාගත්තොත් එහෙම නැත්නම් ඔයා මේ වැඩේ ඉතින් අතල්ලා දැම්මොත් විතරයි එහෙම නැත්නම් මේකෙන් ලොස් එකක් නෑ හරිද අඩු ආදානම් මේක සහ මේ ඔයා හොඳට බලන්න මේක ප්‍රොෆිට් මාජින් එක කොහොමද කියලා ඔයා දාන මුදලත් එක්ක ඔයා මේ ප්‍රඩක්් එකක් බයි කල්ලා නැවත ප්‍රොෆිට් ඇත්යගෙන රීසල් කරනවා නෙමේ ඔයා මේ කරන්න සර්විස් එක සාමාන්‍ය ප්‍රඩක්් ඇසල් කනට සර්විස් ඇසල් කරනකොට එක ප්‍රොෆිට් මාජින එක වැඩි එකන ගොඩක් මිනිස්සු උගන්නල සල්ලිුවන් උගන්නන එක සර්විස් එක ටියටස් දෙනව සල්ලුවට පින්කන් ඔයවට යන පෝස්ටර්සෝට යන බිල්ඩිනෝට යන රෙන්ට් එක හරි වත් එක මංගෙන ඉට වඩා වැඩි සර්විස්සකෙන් ලැබෙන මුදල හරිද සර්විස් එකක් කියලා කියන්නේ හොඳ බිස්නස් එකක් සර්විස් අපයනවා කියන්න හරිද ඉතින් ආගේ සර්විස්සක ඩියලප් කරගන්නක ආගේ අතේ තියෙන්නේ මේ වීඩියක දැන් ඉන්නඩි 41ක් දික් වෙලා තාම බලන්ගන්නවා කියලා කියන්න ඇත්තරම අරියන්න ඕනි ඇත්තරම හරියන්න ඕනි ඉතින් කෝල්ට ඇක්ෂන් අදම ආරම්භ කරන්න ස්මෝල් ස්ටාර්ට් බික් ෆියුචර් ඒටම උගන්නම් පටන් ගන්න මේ දේවල් ටික ගැන තව හොයන්න මගේ PDS එක තියෙනවා ඒකේ තවමනා කරන දේවල් උමනා කරන බඩු බාහිරාදී පවා සඳහන් කරලා තියෙනවා හිතන්න ප්‍රැක්ටිකලි මේක යූස් කරන්න පුළුවන් කරන ඉන්නවා නම් සුට්ටක් අහලා බලන්න පොඩ්ඩක් බලන්න සහ කායයක් හරියට ක්ලීන් කරන්න කොහොමද කියන එක බලන්න ඕනේ මොකද මේක ගැන නොලෙජ් එකක් නැතුව මේක කරන්න බෑ තේරුණාද කියන්නේ කායක කොහොමද ක්ලීන් කරන්න හරියටම ක්ලීන් කරන්නේ කොහොමද වැඩේ අල කරගන්නේ නැතුව ඔන්තරම් වාට රෙෆරන්ස් තියෙන හොයාගන්න පුලන් ඒක වැඩ පොඩ ස්ටඩි කරන්න ස්ටඩි කරලා මේ වැඩි මහලොක අමාරු වැඩක් නෙමේ පොඩ්ඩක් ඇඟට මහන්සේ හිතේ දවසද්දක චුට්ටක් අමාරුවෙයි හැබැයි මේක හරියට ගොඩ දාගත්තොත් හොඳ බිස්නස් එකක් මේක හරිද බය නැතුව ලොකු ගමනක් යන්න පුළුවන් බිස්නස් එකක් මේක ඉතින් ඔන්න සරල විදියට සරලමත් නෑ දැන් ඉන්නට අත්ලිස් දෙයක් තිස්ස මම මේක එක්ස්ප්ලේන් කරලා තියෙනවා ඉතින් මේක තමයි මම රුපියල් 20000කින් ස්ටාර්ට් කරන්න පුළුවන් පළවෙනි ව්‍යාපාර අදහස විදිහට ඔයාලට කියන්නේ මං හිතන්නේ ලංකාකවරුත් මේ විදිහට සරලව ලෝ බජට් බිස්නස් ප්ලෑන් එකක් ගැන කතා කරලා ඇති කියලා ඉතින් ඔන්න මම කතා කරලා ඉස්සරහටත් මේ වගේ මේක සමහරට ඔයාලට හරියන්නේ නැති වෙන්න පුළුවන් හැබැයි ඊළඟට මම දෙන බිස්නස් අයිඩියා එක හරියනවා වෙන්න පුළුවන් හරිද ඒක නිසා දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න මම සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ ටෙලිග්‍රෑම් channel එකට එන්න කමෙන්ට් එකක් දාන්න ෂෙයා කරන්න වටිනවා කියලා හිතනවා නම් යාළුවෙක්ට ෂෙයා කරන්න අනිවාර්යෙන්ම අනේ ඔය කමෙන්ට් එක මට සෑහෙන වටිනවා ඔයාලට මේව ගැන ප්‍රශ්න තියෙනවා නම් අහන්න දැන් YouTube එකේ voice reply දාන්න උලම් voice එකෙන්ම reply දාන්න ඔයාලට එහෙනම් ඉතින් මං හිතනවා මේක යම් කිසි පිටුවහලක් වෙන්න ඇති කියලා ඔයාගේ ඉදිතැලී ගිය ජීවිතයට රුපියල් 20000කින් මේක පටන් ගන්න පුළුවන් හරිද කවුරුම හරි කෙනෙක් මේ වීඩියෝ එක බලන එක්කෙනෙක් හරි කමක් නෑ මේ වැඩේ ස්ටාර්ට් කළා දවසක හොඳ සර්විස් සෙන්ටර් එකක් හරි මේ සර්විස් එක හොඳ කම්පැනි ලෙවල් එකට අරන් ගියොත් ඒක තමයි මට තියෙන එකම සතුට හරිද ඉතින් එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් මම එන් කරන්නම් දිගටම බලා හිටපු කෙනෙක් ඉන්නවා නම් ස්තුතියි අපි ජීවිතය කරන කියන හැම දෙයක්ම හරියන්නේ නැහැ එක ඇත්ත හැබැයි හරිනවද නැත්ත කියලා බලන්න අපි දෙයක් කරන්න ඕනේ කරලා උත්සාහ කරලා බලන්න ඕනි උත්සාහ කරන්නේ ඇති තාක්කල් කොහොමත්
වෙන්නේ නෑ කරන්න බැහැ උත්සාහවන්තය තමයි ජයගන්නේ දෙයක් කරන්න හිතනවානං වාට අහසල්ලන්න ඕනෙ නං දැම්මම අත්තඩු ගහන්න පුරුදු වෙන්න ඕනි හරිද එරක් සුමදසක් ඒවා අපි අලුත් ඉඩියගෙන් හම්බෙමු ජයවේවා